සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. සිංහල මනි ටොක්ස් YouTube නාලිකාව වෙත සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අද අප්‍රේල් 7 වෙනිදා මේ වීඩියෝ එක මගින් මම ඔයාලට කතා කරන්න යන්නේ ෆොරින් කරන්සි වල මිල ගණන් අද කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා මේ වීඩියෝ එක මගින් මම කතා කරන්න යනවා. එහෙනම් සියලු දෙනාම මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න මෙන් ආරාධනා කරන ගමන් අද යමු අපි වීඩියෝ එකට. සෞදි රියාල් එකක මිල රුපියල් 77.733යි. කටාර් රියාල් එකක මිල රුපියල් 69.760යි. ඕමාන් රියාල් එකක මිල රුපියල් 766.781යි. ජෝර්දාන් ඩිනාර් එකක මිල රුපියල් 398.735යි. බහරේන් ඩිනාර් එකක මිල රුපියල් 693.720යි. කුවේට් ඩිනාර් එකක මිල රුපියල් 880යි. ඩුබායි ඩිරාම් එකක මිල රුපියල් 80යි. USA ඩොලර් එකක මිල රුපියල් 310යි. ඉතාලි යුරෝ එකක මිල රුපියල් 355.743යි. ජපන් යෙන් එකක මිල රුපියලයි 794යි. ඉන්දීය රුපියල් එකක මිල රුපියල් 2.96යි. ඉතින් මේ වීඩියෝ එක මගින් මම අද කතා කරේ ශ්‍රී ලංකන් රුපීස් බවට ෆොරින් කරන්සි එක්ස්චේන්ජ් කිරීමේදී ඒවායේ මිල ගණන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා තමයි මේ වීඩියෝ එක මගින් මම අද කතා කරේ. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. good luck.